මේ තියෙන්නේ මගේ ජීවිතේ කරපු තවත් ලොකු පින්කමක්. ඉතින් ඔයාලා හැමෝම මේ පින්කමත් සාදු කියලා අනුමෝදන් වෙන්න. මේ ස්ථානයේ තියෙන මේ අබලන් තත්වයේ පවතින කුඩා බුදුමැදුර වෙනුවට අපි අලුතින් තරමක් විශාල බුද්ධ මන්දිරයක් සකස් කර පූජා කළා. ඉතින් මේ විහාරස්ථානයේ තියෙන්නේ අගලවත්ත ශ්‍රී ධර්මරාජ යෝගාශ්‍රම ආරණ්‍ය සේනාසනය. මේ ආරණ්‍ය සේනාසනයේ මේ පෙනෙන තැනට විතරක් වාහනයක් යන්න පුළුවන්. ඉතිරි ටික සියල්ලම පාහේ බඩු අදින්න ඕනේ අපි කරමතින්. මේ පේන්නේ ඔයගලන්ට අපි කරේ බඩු අදිනවා. ඉතින් පළවෙනි වැලියුරේ මම තනියෙන් මෙතනට ඇද්දි අදිද්දි මම කල්පනා කරා කොහොමද මම මේක කරන්නේ, තනියෙන් මට කරගන්න පුළුවන් වේද? මීටර 600ක් විතර තනියෙන් කරේ බඩු අදින්න ඕන සියලු ගොඩනැගිලි ද්‍රව්‍ය. ඒක නිසා මම එහෙම කල්පනා කරද්දි අපේ පන්සලේ මේ ආරණ්‍ය වැඩ හිටිය හාමුදුරුවෝ මට ඇහිලා කිව්වා කම්මැලි මිනිස්සු ඔහේ නිදාගෙන හිටිද්දි වීරයවන්ත මහා බෝසතාණන් වහන්සේලා බුදු වෙන්න පාරමී දම් පුරනවා කියලා. මගේ හිතට පුදුමාකාර සැනසීමක් ගෙන දුන්නා ඒ වචනය. මං හිතාගත්තා මං කොහොම හරි මේක තනියෙන් හරි ඇදලා ඉවර කරලා මම මේ බුද්ධ භාවනා කුටිය සකස් කරලා සංඝසතු කරලා පූජා කරනවා කියලා එදා මං හිතාගත්තා. ඉතින් මේ පේන මේ ඉන්න බාසුන් නැහැ. එයා ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. මොකද ඒ බාසුන් නැහැ මගේ කල්යාණ මිත්‍රයෙක්. එතුමා මේ පින්කමට ඇවිල්ලා එයා මට පොරොන්දු වුණා මේ වැඩේ එයා සම්පූර්ණයෙන්ම කරලා දෙනවා, නොමිලේ කරලා දෙනවා කියලා. එයා කිව්ව විදිහටම මේ පින්කම නොමිලේ කරලා දීලා එයා රුවන්වැලි මහා සෑය ගාව නිකවැරටියේ මන්නිස්සර නමින් උතුම් පැවිදි භාවයට පත් වුණා. මන්සානම් බුද්ධදී ජේන සොත්තිනාරස්සබ්දු බද්දවාසබ්බේ දුක්ඛාරූපසමින්දුනේ සක්කත්වා ධම්මරතනං ඕසදං උත්තමං වරං පරිලාභූපසමනං ධම්මදීජේන සොත්තිනා නස්සම්තු බද්දවාසබ්බේ භයාවූපසමින්දුතේ සක්කත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආහුනීයම් පාහුනීයම් සංඝතේ ජේන සොත්තිනානස්සන්තු පද්දවාසබ්බේ රෝගාවූපසමින්දිවිතා බුදු රතනං බුද්ධ සමන්නත්තේ තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විච්ඡති විවිධා බුදු රතනං ධම්ම සමන්නත්තේ තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විච්ඡති විවිධා බුදු රතනං සංඝ සමන්නත්තේ ධර්මරාජ ජනක कर्म जय जय धर्मराज जनक तथागतो विद्वे अरहं सम्मा संबुद्धो अनुग्रास्य पलायि करुणासी कलहदयं पन्या पञ्चोदयत मोहतमः सन रामर लोक गरुं वन्दे संगति देवज्ञ धीरो परिशुद्ध शीला संतोषधारा सब्ब मंगलं रक्षन्तु सब्ब देवता सब्ब संघानुभावेन सदा भवन्तु मंगलं रक्षन्तु सब्ब देवता सब्ब मंगलं रक्षन्तु सब्ब देवता मंगलं रक्षन्तु सब्ब देवता सब्ब बुद्धानुभावेन सदा सुखी भवन्तु ते भवतु सब्ब मंगलं रक्षन्तु सब्ब देवता सब्ब बुद्धानुभावेन सदा सुखी भवन्तु ते. ඊට පස්සේ මේ වගේ කොහොම හරි අපි බඩු ටික එකතු කරගෙන ඔක්කොම කරින් ඇදලා වලවල් ටික කපලා බේස් වලවල් ටික දාලා සම්පූර්ණයෙන්ම මේ වැඩ ටික පටන් ගත්තා. වැඩේ පටන් අරගෙන ඉතා ඉක්මනින්ම අපි වැඩ කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ අපේ බාසුන් නැයි මායි අපි කට්ටිය මසනි වුණා. ඊට පස්සේ යම් කාලයක් අපිට වැඩ ටික නතර කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ ආපහු වැඩ ටික පටන් ගත්තා. දැන් මේ වෙනකොට අපි කනුට ගහලා ඉවර කරලා තිනවා. ඉතින් මේ වීඩියෝ එකේ මේ විදිහට කෙටියෙන් පෙන්වුවාට මේ පිටිපස්සේ අසීමිත දුක් ගොඩාක් අපි විඳා. මොකද අපි හරියට කන්නේවත් නැතුව තමයි මේ වැඩ කරේ. ඉතින් අපි මෙහි වැඩ කරන හැමදාම වගේ අපි මේ පාන් තමයි කෑවේ. ඉතින් මේ පාන් කාලා තමයි මේක හැදුවේ. ඉතින් හදලා කොහොම හරි මේක අපි සංඝසතු කරලා පූජා කරනවාමයි කියලා ලොකු අදිෂ්ඨානයක් තිබුණා අපිට. ඒ අදිෂ්ඨාන අනුව තමයි අපි වැඩ කරේ. ඉතින් දිනෙන් දින මේක ගොඩනැගෙනව බලාගෙනකොට පුදුමාකාර සතුටක් අපිට දැනුණා. ඉතින් මේ සතුට යවා ගිය දවස් තමයි මෙතනට බුදු පිළිම ගෙනහලා තිබ්බ දවස. ඉතින් මේ අපි මේ විදිහට වැඩ ටික කරගෙන යනවා. ඉතා ඉක්මනටම මගේ යාළුවෙක් හිටියා තව මදුෂාන් කියලා. එතකොට මගේ අර ආදීශ කියන යාළුවා තමයි අර මම කිව්වේ පැවිදි වුණා කියලා මුලින්.
ඒ යාළුවා මේ කණු ටික ගහලා ඊට පස්සේ වටේ පිටි බැඳිනකන් හිටියා. එයා පිටි බැඳලා ඊට පස්සේ ආසනෙත් බැඳා. ආසනේ දැන් මේ වීඩියෝ එකේ තියෙනවා ඒ ආසනේ. දැන් මේ ගිය ඇතුලේ තව පුංචි ආසනයක් බැඳලා තියෙන බුද්ධ ආසනේ අර පේන්නේ. අන්නේ බුද්ධ ආසනෙත් එයා බැඳලා මේ ඔක්කොම ටික එයා තමයි කරේ මෙතනට එනකම්ම කළා. ඊට පස්සේ එයා ගියා. මේකට අත් උදව් දුන්නා මම. ඉතින් ඊට පස්සේ අපි වහලේ ගහන්න වැඩ කටයුතු ටික ලෑස්ති කරගෙන ගියා. දඩබඩ ගාලා ලී ටික කැලේම තමයි ඉරුවේ. ඉරලා අපි ලී ඇද්දා. කරෙන් දවස් ගාණක් ලී ඇද්දා. ලී ඇදලා ඒ ලී වල අවශ්‍ය තෙල් ගාලා ඒ ලී වේලෙන්න තියලා මුලින්ම ඊට පස්සේ තෙල් ගාලා ඊට පස්සේ ලී ටික පිළිවෙලට සකස් කරලා ඒ සියලු වැඩ කටයුතු කරා. ඉතින් මේ ලීරන්නේ ඩගී කියලා අය කෙනෙක්. යා බොහොම උනන්දුවෙන් අපිට වැඩ ටික ඉතා ඉක්මනින්ම කරලා දුන්නා. ඔහු ගොඩක් දක්ෂේ. ඉතින් එහෙම තමයි මේ ලීරන වැඩේ සිද්ධ වුණේ. ඊට පස්සේ තියෙන්නේ වහලේ ගහන්න. ඊට පස්සේ වහලේ ගහන්න හොඳ නැගතක් බැලුවා අපේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා. බලලා ඇවිල්ලා අපිට කිව්වා. ඊට පස්සේ අපි ඒ නැගත් දවසට වහලේ ගහන්න කටයුතු සූදානම් කරා. ඉතින් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ පිළිත් කියන්න ගත්තා. අපිට ආශිර්වාද කරලා. සත්‍යේන සුවක්ති හෝතු khයං විරාගං අමතං පනීතං මේ තියෙන්නේ පළවෙනි වාක්‍යය අපි තියෙනවා. ඒක තියෙනකොට ස්වාමීන් වහන්සේ පිළිත් කිව්වා. කීප දෙනා ඉතින් අපිට ලොකු පිළිසක් නැහැ මේ වැඩේ කරන්න. පටන් ගත්ත දවසේ ඉඳලා උඩරිම මේක වැඩ කරලා තියෙන 3 දෙනයි. මායි මගේ යාළුවෝ දෙන්නයි විතරයි. වෙන කවුරුත් එහෙම ඇවිල්ලා අපිට උදව් කරෙත් නැහැ. අපි කවුරුක බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කොහොම හරි මේක තනියෙන් හරි අදලා මේක සංඝ සතුකල පූජා කරනවා කියන අදිෂ්ඨානයෙන්ම මේ වැඩ කළේ. ඉතින් මේ හාමුදුරුවෝ අපිට දත් ආශිර්වාද කරා. ඉදා විතරන්නේ මේ වැඩේ පටන් ගත්ත දවසේ උන්වහන්සේගේ ආශිර්වාදය අපිට නිරන්තරයෙන්ම ලැබුණා. ඒ ආශිර්වාදයත් තමයි විශේෂයෙන්ම අපිට මේ වැඩේ කරගන්න හැකියාව ලැබුණේ. ඒ වගේම මේ ස්ථානය මේ අර මුලින්ම පෙන්වන කුඩා ගොඩනැගිල්ල. ඒකට කියන්නේ සමන් දේවාලය කියලා. ඉතින් ඇත්තටම සමන් දෙවියන්ගේ ලොකු ඇල්මක් තියෙන තැනක් මෙතන. සමන් දෙවියන් හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් අපිට ලැබෙන්නේ නැති මේ වැඩේ අවසන් කරගන්න. ඉතින් දක්ෂ බාසුන් හැලටියක් අපිට එකතු වුණා. මේ වහලේ දවස් 2-3න් කරලා ඉවර කරලා දුන්නා. ඒ කට්ටිය තමයි මේ ඉන්නේ. මම එක බාස් කෙනකින් අහුවම කිව්වා එයා දවස් 16ක් යනවා මේ වහලේ ගහන්න. හැබැයි මේ බාසුන් හැල දවස් 3න් වහලේ ගහලා ෂීට් තියලා ඔක්කොමත් කරලා ඉවර කරලා දුන්නා. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් පිං සිද්ධ වෙනවා අපිට මේ වැඩේට උදව් කරාට. ඒ වගේම මට කියන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි මේ ගොඩනැගිල්ල හදන්න අපි වීරවන්තව කටයුතු කළාseම අපිට ගොඩනැගිලි ද්‍රව්‍ය සහ මුදලින් උපකාර කරපු බොහෝ පිරිසක් හිටියා. විශේෂයෙන්ම අපේ කැනඩාවේ ජිනිත් කිතලවාරච්චි මහත්තයා, ඒ වගේම රුචිර වීරක්කොඩි මහත්තයා, ඒ වගේ ගොඩාක් පිරිස හිටියා. නම් කියන්න බෑ. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන නම් ටික අපිට උදව් කරපු සියලු දෙනාම. ඉතින් මේ පින්කමට ඒ මිනිසුන්ගේ උදව් උපකාරයෙන් තමයි අපි ඉතින් මේ වැඩේ කටයුත්ත කළේ. ඉතින් මේ වීඩියෝ එකේ ඉතා ඉක්මනින් ගියාට අපි අවුරුදු 2ක මහන්සිය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙලා හිටියා මේ පරණ ගොඩනැගිල්ල හිමීට මෙතනින් ඉවත් කරන්න. ඊට පස්සේ ඔලු ටික අයින් කළා. ඒකට වතාවත් කළා. මොකද බොහෝ කාලයක් අපි මේක යඳුන් බිඳුන් කළ ස්ථානයක්. ඒ අවශ්‍ය වතාවත් සියල්ල සිදු කළා. ඒ ඔලු ටික අයින් කළා. ඊට පස්සේ හිමීට අපි මේක කඩලා මෙතනින් ඉවත් කරා. ඉවත් කරද්දී මේක ඒ කාලේ බැඳපු මිනිස්සු ගලින් තමයි බැඳලා තිබුණේ. ඒ මිනිස්සුන්ට පින් සිද්ධ වෙන්න කියලා හිතාගෙන අපි ඒ ගල් මේ අපි අලුතෙන් හදපු කුටියේ ගල් ලයිෂන් කරා. ලයිෂන් කළා තමයි පස් දාලා ඊට පස්සේ අපි යන්ත්‍රයක් ගහලා තලලා බොහෝ වෙහස මහන්සි වෙලා මේ වැඩ කටයුතු ටික අපි අවසන් කරගත්තා. මේ ඉන්නේ මගේ යාළුවා මදුෂාන්. මෙයා ගොඩක් මහන්සි වුණා මේ පින්කම ඉවර කරගන්න. එදා මගේ යාළුවා අර මුලින්ම උදව් කරපු යාළුවා පැවිදුණාට පස්සේ මේ සියලු වැඩ කටයුතු අවසානයේත් එක්ක උදව් කරේ මේ යාළුවා. ඉතින් එයා ගොඩාක් මහන්සි වුණා මේ වැඩ කටයුතු කරන්න. ඒක නිසා එයාව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. එයාට ගොඩක් පින් සිද්ධ වෙනවා මේ වැඩේ කරන්න මට උදව් කරාට. ඊළඟට අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි මේ බිමට දාන කොන්ක්‍රීට් එක. විශාල භූමි ප්‍රමාණයක්. අපි දෙන්නයි ඉන්නේ. ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා කොහොම හරි ගලුත් අදින්න ඕන, වැලි අදින්නත් ඕන, ඒ වගේම වතුර අදින්නත් ඕන. මේ සියලු කටයුතු අපි දෙන්න එකතු වෙලා කරලා ඊට පස්සේ සිමෙන්ති කොට්ට 21ක් යනවා දෙන්නත් එක්ක. සිමෙන්ති කොට්ට 21ක් යනලා දවස් 3ක් ගියා අපිට මේ කොන්ක්‍රීට් එක දාලා ඉවර කරන්න. ඉතින් මම අත් උදව් කරා. මගේ යාළුවා මදුෂාන් එයා මේසන වැඩේ කරලා කොහොම හරි දවස් 3කට පස්සේ සම්පූර්ණයෙන්ම භාවනා ශාලාවට කොන්ක්‍රීට් දාලා ඉවර කරා.
ඊළඟට අපිට තිබුණ ලොකුම කාර්යය තමයි සම්පූර්ණ ගොඩනැගිල්ල කපරාරු කිරීම. කපරාරු කිරීමත් හරියට කොන්ක්‍රීට් එක දැම්ම වගේ අමාරු වැඩක්. ඒකටත් අපි වැලි හලන්න ඕන, වතුර අදින්න ඕන, ඒ වගේ වැඩ ගොඩක් කරගන්න ඕන. අපි පලංචි හදා ගන්න ඕන. ඒ වගේ ගොඩක් අපි මහන්සි වෙලා තමයි කපරාරු වැඩ කටයුතු පටන් ගත්තේ. වසර දෙකක කාලයක් මේ වැඩ එක දිගට කරගෙන යනකොට කිසිම වැඩක් බැරුව හිටිය මටත් මේ දෙන්නට පුළුවන් වෙලා. ඒ තරමටම මම මේකට මහන්සි වුණා. ඉතින් කොහොම හරි කපරාරු වැඩ කටයුතුත් අවසන් කරගත්තා. ඊට පස්සේ අපිට තිබුණේ වටේ පේමන්ට් එක දාන වැඩ කටයුතු. ඒ සඳහා ඉවත් කරපු පරණ ගොඩනැගිල්ලේ ගල් ගොඩාක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් ඒ ගොඩනැගිල්ල හදපු මිනිසුන්ට පින් සිද්ධ වෙන්න කියලා හිතලා ඒ ගල් ටිකත් වටේ පේමන්ට් එකට ලයිසන් කරා. ලයිසන් කළා. ඊට පස්සේ දවස් 2ක් හෝ 3ක් විතර ගියා අපිට මේ ගල් ටික ලයිසන් කරන්න. ගල් ටික ලයිසන් කළා. ඊට පස්සේ ඒ ගල් ටික උඩ සම්පූර්ණ කොන්ක්‍රීට් එකක් ගියා. කොන්ක්‍රීට් එක ගිහිල්ලා ඊට පස්සේ තමයි කොන්ක්‍රීට් එක ගිහිල්ලා දවස් 2ක් හෝ 3ක් අපි තියලා වේලෙන්න. ඊට පස්සේ නැවත සිමෙන්ති මදින්න ගත්තා. සිමෙන්ති දාලා ඒක උඩ රතු මදින්න ගත්තා. එහෙම තමයි ඉතින් මේ පේමන්ට් එකේ වැඩ කටයුතු ඉවර කරගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ අපි කරේ පිළිමහන්සිය තැන්පත් කරන ආසනයට කොන්ක්‍රීට් එක දාන වැඩේ. ඉතින් ඒකට කොන්ක්‍රීට් එක දාන්න කලින් ඒ අදාළ මිම්මට බිත්තිය කඩලා ඊට පස්සේ ලී තට්ටුවක් ගහගත්තා. මෙන්න මේ පේන විදිහට ලී තට්ටුවක් ගහගත්තා. ලී තට්ටුව ගහලා ඊට පස්සේ ලී තට්ටුව උඩින් කොන්ක්‍රීට් එක දැම්මා. කොන්ක්‍රීට් එක දාලා දවස් 2ක් විතර තිබ්බා. තියලා ඊට පස්සේ සම්පූර්ණ කොන්ක්‍රීට් එකේ වැඩ අවසන් කරා. ඊට පස්සේ පටන් ගත්තේ අපි බුද්ධ ආසනය ලස්සන කරන කැටයම් කරන කටයුතු ටික. ඉතින් බුද්ධ ආසනය කැටයම් කරන්න අපි කැටයම් මල්, කොන්ක්‍රීට් මල්, ලියවැල් ඒව ගෙනාව ගිහිල්ලා ඒව ගෙනහල්ලා ඊට පස්සේ ඒවා ඉතා සියුම් ලෙස පරිස්සමට ඒවා කොළපු ගාලා ඇලෙව්වා. අලවලා ඊට පස්සේ සම්පූර්ණ බුද්ධ ආසනයේ වැඩ කටයුතු ටික අපි ටිකින් ටික ඉමිට ඉවර කරගත්තා. ඉවර කරගෙන ඊට පස්සේ සම්පූර්ණ ශාලාව අපි කොන්ක්‍රීට් දාලා දීච්ච ශාලාව සම්පූර්ණයෙන්ම අපි බදාම දාලා බදාම කැපුවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම බිම සිමෙන්ති දාලා අවසන් කළා. ඊට පස්සේ අපි ශාලාව පිලර් ගෑවා. සම්පූර්ණ මුළු ශාලාවෙම පිලර් ගෑවා. ඊට පස්සේ පිලර් ගාලා අවසන් කළා. ඊට පස්සේ බුද්ධ ආසනයේ වැඩ ඉන්න පිළිම වහන්සේ වැඩ ඉන්න ආසනයට ඉහළින් සිවිලිම ගැහුවා. සම්පූර්ණ සිවිලිම ගහලා ඉවර කළා. සිවිලිම කටයුතු අවසන් කළා. ඊට පස්සේ අපි සම්පූර්ණ ශාලාවට අවශ්‍ය ටයිල් ඇද්දා. ඒක තමයි ඊළඟට අපි කරන්න තිබ්ච අමාරුම වැඩේ. මොකද මීටර 600ක් විතර කරේ බඩුව අදිනවා කියන්නේ සිල්ලන්නේ ටයිල් කැට 180ක් විතර අදින්න සිද්ධ වුණා අපිට. ටයිල් කැට ටික ඔක්කොම අපි කරේ ඇදලා ඊට පස්සේ අපේ හිතවත් අයියා කෙනෙක් හිටියා බොහොම ශ්‍රද්ධාවෙන් අපිට ආයේ ටයිල් කටයුතු ටික අල්ලලා දෙන කටයුතු ටික බාරගත්තා. ඊට පස්සේ ටයිල් අල්ලන්න වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ මුළු ශාලාවටම අපි කොහොම හරි ඉතා ඉක්මනින් දවස් 3ක් වගේ යනකොට සම්පූර්ණ ටයිල් අල්ලලා අවසන් කරගත්තා. ඊට පස්සේ ටයිල් අල්ලලා අවසන් කළා. ඊට පස්සේ අපි ඉදිරිපස අර ගල් පඩිපෙල් තිබුණු තැන් ඒ ගල් පඩිපෙල් ඒව සකන් අයින් කරලා එතන කොන්ක්‍රීට් දාලා මුර ගල් තියලා සඳකඩ පහන් තියලා පුන් කලස් තියලා එතන ලස්සනට අපි එතන වැඩ කටයුතු ටික අවසන් කරා. ඒව අවසන් කළා. ඊට පස්සේ ශාලාවේ සම්පූර්ණ වැඩ කටයුතු කොහොම හරි අපි තාමත්ම ඉක්මනින්ම දොරපියන් දාලා ප්ලේන්ට් කළා. ඒ වැඩ ටික ඔක්කොම අවසන් කළා. තමයි දැන් මේ ඔයා දකින්නේ. ඊට පස්සේ අපිට තිබුණේ මේ ශාලාවට පිළිම වහන්සේ වඩම්මන මේ මහා පින්කම සිද්ධ කරන්න වසර 2ක් මහත් කැපකිරීම කළා. පුදුමාකාර දුක් ගැහැට විඳලා බඩට නොකා ඒ වීස මහන්සියලා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු මේ වැඩේ අවසානය තමයි අද. ඒ උතුම් පින්කම කරන දවස. ඉතින් අද දවසේ මේ උතුම් පින්කම් කටයුතු ටික අවසන් කළා. මහා සංඝරත්නයට සංඝ සතු කළා පූජා කරන්නට යෙදුණා. ඉතින් මේ පින ඔයගොල්ලෝ හැමදෙනාම අනුමෝදන් වෙන්න. මේ පින මා පුරණ පාරමිතාවේ එක් කොටසක් සම්පූර්ණ කළා. ඉතින් මේ උතුම් වීර්ය පාරමිතාව පුරා ගන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් මේ උතුම් පින්කම ඔයගොල්ලෝ සාදුකාර දීලා හැමෝදන්
තස්ස ඥාතා නිවසීසුතු අනේකේහි ගුණෝගේහි සබ්බ සත්තුත්තමෝ අහු අනේකේහි උපායේහි නරදම්මේ දමේසිකේ ඒකෝ සබ්බස්ස ලෝකස්ස සබ්බ සත්තාං සාතකෝ භාග්‍යේශ්වරියාදීනං ගුණානං පරමෝහි පඤ්ඤා අස්ස සබ්බ ධම්මේසු කරුණා සබ්බ ජන්තුසු අත්තක්ඛානං පවත්තානං සාධිකා ගුණජීතිකා දයාය පාරමී චිත්වා පඤ්ඤායක්ඛාන බුද්ධේ උද්දේහි සබ්බ ධම්මේච දයායන්නේච මුද්ධේ දිස්සමා